පස්සේ මම උදේ කතා කරද්දී කිව්වා කතා කරන්න එයා ඇක්සිඩන්ට් වෙලා එයා හොස්පිටල් එකේ කිව්වා. එතකොට මම එයාට ආයෙ හවස 5ට විතර කෝල් බෑක් කරනවා අයියේ. ගෑනුවෙක් කෙනෙක් ෆෝන් එක ආන්සර් කරනවා අයියේ. එතකොට අයියේ මම එයාගෙන් අහනවා ඔයා කවුද කියන එක අයියේ. එතකොට ඒ ගෑන් ළමයා මට උත්තර විදියට දෙන්නේ මම එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියන එක අයියේ. එතකොට අයියේ මට දැනෙන වේදනාව මොන වගේද? මම හිතන්නේ අයියේ යාට මගෙන් මේවගේ මෝඩ කෙනිලා උඹලා ඇයි ඔයාලා ලව් කරන්නේ? ඔයාගේ රස්තාව ඔයාලා නැති කරලා ඔයාලා ගාමණ්ඩක වැඩ කරලා කාමණ්ඩ ඔයාලට මොනවද දෙන්නේ? ඔයාලට මුකුත් දෙන්නේ නැහැ. ඔයාලා නාස්ති වෙනවා ආයෙත් ඔයාලා කාමණ්ඩක වැඩ කරන්නේ. ඔයාලා ලංකාවට ඔයාලා ඒවගේ නේවි එක වැඩ කරලා කියනවා. නේවි එක වැඩ කර කොච්චර රස්තාව හොඳ රස්තාව. ඒවගේ ඔයාලා වැඩ කරනවා නම් පෙන්ෂන් හම්බනවා. ඔයාලට ඔයාගේ ආරෝග්‍ය පරම දිනන්න පුළුවන් ඔයාගේ ජීවිතයට. ඔයාලට ජීවිතේ ඔයාලගේ ගොඩක් රටේ ඔයාලා ගරු කරනවා. අපේ ඉස්සරහා කාලේ නෙවෙයි දැන් කාලේට ඔයාලට හොඳ දෙයක්. අනිවාර්යෙන් අනුර කුමාර දිසානායක මහත්මයා කාලේට අනිවාර්යෙන් ඒවගේ ඔයාලා ගෑනිලා උඹලා වැරදි කරන්න එපා. ඔයාලාව මිනිහලාව ඔයාලා ලව් කරනවා නම් ඔයාලා මොකද කරන්නේ? ඔයාලා හොඳ දෙයක් ඔයාගේ සපෝට් එක දෙනවද? ඔයාට මොනවද? ඔයා උඩ එන්න ඔයාලා සපෝට් එක දෙනවා. ඒ මිනිහලාව ඔයාලා ලව් කරන්න. ඔයාට නිකන් ඔයා හිතන්නේ ඔයාව ලව් කරනවා නම් ඔයාට සපෝට් එක දෙන්න ඕනේ. නැත්තම් ඔයා ලව් කරන්න එපා. හරිද? ඔයා ඉස්සර ඔයාගේ සෙල්ෆ් එක ලව් කරන්න. ඔයාගේ හිතේ ඔයාට ලව් කරන්න. වෙන මිනිස්සුලාට ඔයාලා පිස්සු වගේ ලව් කරනවා නම් මෝඩ ගෙනිලා. උඹලාට ඒ වගේ තමයි ඔයාලා උන්නේ. ඒ වගේ තමයි හොර ගෙනිලා යාලා හොයන්නේ. මිනිහාලා. ගෑනිලාට ඔයාලා ගොඩක් ප්‍රශ්න එකයි. හැමදාම මිනිහාලා ඒ වගේ හිතන්නේ. හැමදාම මිනිහාලා ඒ වගේ අනිත් ගෑණි කියනවා මිනිහා බල්ලා වගේ. ඒ වගේ ඇයි තියෙන්නේ? ඔයාලා ලව් කරනවා නම් හොඳ දෙයක් ලව් කරන්න ඔයාලා. ඔයාලා කොර මිනිහාලා බලා ගන්නවා නම් තමයි එයා ලව් කරන්නේ. ඔයාට අඩුපාඩු තියෙනවා. ඔයාව ලව් කරන්න ඔයාලා රස්තාව නැති ගියා ඔයාලා ධම්ම ඒ වගේ පිස්සු වගේ ඔයාලා ගාමණ්ඩක වැඩ කරනවා. ඔයාට ගොඩක් දුක එනවා නම් ඔයාලට හાર્ඩ්ලි නම් ඔයාලා අමාරු නම් ඒ වගේ වැඩ කරන්න එපා. ගාමණ්ඩක වැඩ කරලා ඒ වගේ පිස්සු වගේ මෝඩ ගෑනිලාට ගොඩක් ප්‍රශ්න කරන්න එපා. අපේ රටේට ඒ වගේ ගෑනිලා ඉන්නවා. ඔයාලා ලව් කරනවා නම් එයාලට හිත හොඳයිද බලා ගන්න ඕනේ. ඔයාගේ අට්‍රැක්ෂන් එක ඔයාලා ලස්සනයිද ඒ වගේ ඔයාලා උසයිද ඒ වගේ බලලා ඔයාලා ලව් කරනවා නම් අනිවාර්යෙන් ඔයාලා ජීවිතේට ඔයාලා උඩ එන්න. සල්ලි තියෙනවා නම් සල්ලි එක බලලා ඔයාලා ලව් කරනවා නම් ඔයාලා උඩ එන්න. තේරුණාද? ඔයාලා මොකද උඩ එන්න ඕනේ? ඔයාලාට තියෙන්නේ ශක්තියේ ඔයාට උණ වෙලාවට එයාලා බලා ගන්නවද? ඔයාට කට්ටක් වෙලාවට ඔයා බලා ගන්නවද? ඔයාව කොහොමද තුරුල කරන්නේ? ඒ වගේ තමයි ඔයාට බලාපොරොත්තු වෙන්නේ. දැන් කාලේ ඉන්න කෑනිලා බලන්න ඔක්කොම ලස්සනයි. හොඳයි. එයාලා හොඳට කතා කරනවා. හොඳයි. ඒ වගේ එයාලට සල්ලි තියෙනවා. හොඳයි. ලව් කරන්න පුළුවන්. ඒ වගේ කෑනිලා අනිවාර්යෙන් ඔයාලා බලනවා නම් ඔයාලා තමයි දුක හිතනවා. ඔයාලට එයා මොකද කරන්නේ? ඊට පස්සේ ඔයාලාව රවට්ටනවා. ඊට පස්සේ ඔයාලගේ ජීවිතේ ඉවරයි. ඒ වගේ තමයි ගෑනිලා. උඹලත් කවදාවත් ඔයාලා අහන්නේ අපේ මම කියන විදියක. ගෑනිලා උඹලා වැරදි කරන්න එපා ගෑනිලා. එයි උඹලා වැරදි කරන්නේ. ඔයාලා ලව් කරනවා නම් හොඳ මිනිහාලා ඔයාලා හොයන්න. හොඳ මිනිහාලා ජිම් කරනවා. හොඳ මිනිහාලා ඔයාලට උදව් කරනවද? හොඳ මිනිහාලා ඔයාලට කොයිද එනවනම් ඔයාලා එක්ක ගන්නවද? ඔයාලට ආරක්ෂා දෙන්නවද? ඔයාලට මිනිහාලට ඔයාලා ලව් කරනවනේ. ඔයා කොහොමද ලව් කරන්න ඕනේ? මේ මිනිහාලට යාගේ ශක්තිය මොනවද? යාගේ හීනේ මොනවද? ඔයා සපෝට් දෙන්න ඕනේ. අයත් ඔයාට සපෝට් එක දෙනවා. ඒ වගේ සපෝට් එක දෙනවා නම් කවදාවත් ඔයාලාව රිලේෂන්ෂිප් එක ඔයාලා කවදාවත් ඔයාලා බ්‍රෝක් වෙන්නේ නැහැ. තේරුණාද? ඒ වගේ මෝඩ ගෑනිලා ඉන්නවා අපේ රටේට. ඒ වගේ හිතලා ඒ වගේ මිනිහාලාට කොහමදාම වැරදක් කියනවා. මිනිහාලා ඒ වගේ තමයි. මිනිහාලාට වැරදක් අඩුපාඩු තියෙනවා තමයි ඔයාලා තමයි හදන්න ඕනේ. ඒ වගේ පබ්ලික් කියට ඒ වගේ කතා කරනවා නම් ඔයාලට වැඩක් නැහැ. තේරුණාද? ඒ වගේ කවදාවත් ඔයාලගේ පබ්ලික් ඒ වගේ කියනවා නම් ඔයාලගේ මිනිහා ඔයාලා කවදාවත් සෙට් වෙන්නේ නැහැ. ඒක තමයි ඔයාලා හොඳ මිනිහාලා බලවලා
ලව් කරන්න ඒවගේ ලව් කරනවා නම් ඔයාලට හොඳ හිතේ ඔයාලට ආරක්ෂා වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ජීවිතේට ඔයාලගේ ලයිෆ් එක සංවර්ධන වෙනවා. තමයි ඔයා මොනවද හිතන්නේ කොමාන්ඩ් එක දාගන්න. අනිවාර්යෙන් ඒ වගේ ගෑණි කියන හරිද බර්දිද කියලා ඔයාලා කොමාන්ඩ් එක දාගන්න පුළුවන්. අනිවාර්යෙන් thank you so much. අනිවාර්යෙන් ඔයාලට see you අලුත් වීඩියෝ එකක්